ආයුබෝවන් ට්‍රැවල් එතෙස්ටේ YouTube නාලිකාවට ඒ වගේම TikTok channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකත් ඉන්ෆෝමේටිව් වීඩියෝ එකක් කලින් වගේම මේ වීඩියෝ එක සම්බන්ධ වෙනවා අපි කලින් මීට කලින් අවුරුදු ගානකට කලින් කරපු වීඩියෝ එක හා සම්බන්ධ වෙනවා. ඒ තමයි online check-in. අපි online check-in ගැන ඒ කලින් කරපු වීඩියෝ එකේ ගොඩාක් benefits කතා බහ කරා. මේ online check-in එකක් කරාම ඔයාට මොනවද තියෙන benefits කියන කාරණාව. ඉතින් දැන් ගොඩාක් airlines 99%ක්ම airlines බජට් වෙන්න පුළුවන්, ඒ වගේම normal flight එකක් වෙන්න පුළුවන්. ඕනම ගුවන් සමාගමක online check-in කියන option එක open කරලා තියෙනවා. ඉතින් ඔයාට travel කරන්න පැය 24කට එහෙම නැත්නම් සමහර ගුවන් සමාගම් තියෙනවා පැය 36කට පැය 48කට වගේ කලින් ඔයාට check in වෙන්න පුළුවන් අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් හරහා ඔබට check in වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි benefits ගැන කතා කරනකොට අපි ගොඩාක් benefits කතා කරා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එයාපෝට් එකේදී offload වෙන්න තියෙන chance එක අඩු වෙනවා කියලා කිව්වා. ඒ වගේම අපි ආසනාංක වෙන් කර ගැනීම ගැන කතා කරා. මොකද ඔයා family එකක් එක්ක යනවා නම් ඔයාට අවශ්‍ය කරන ආසනාංකය එක ළඟ ආසනාංක ලබා ගන්න පුළුවන් කියන කාරණාව අපි කතා බහ කරා. ඉතින් අන්න ඒ දේ තමයි දැන් වෙනස් වෙලා තියෙන්නේ. මොකද ලෝකේ තියෙන ගොඩක් ගුවන් සමාගම් වල දැන් සාමාන්‍යයෙන් අපි ටිකට් එකක් ගන්නකොට අඩුම ටිකට් එකනේ ගන්නෙ නේද? ඉතින් අඩුම ටිකට් එක ගන්නකොට ගුවන් සමාගම් වල තියෙන lowest fare categories වලට category සමහරවිට එකක් වෙන්න පුළුවන්, දෙකක් තුනක් වෙන්න පුළුවන්. මෙන්න මේ categories වලට ඔයාට අවශ්‍ය කරන ආසන අංකය seat number එක select කරන්න ඔවුන් ලබා දෙන්නේ නැහැ අවස්ථාවක්. මොකද ඔවුන් කරලා තියෙන්නේ ගුවන් සමාගම් දැන් හඳුන්වලා දීලා තියෙන්නේ ඔයාට සීට් නම්බර් එක අවශ්‍යයි නම් ඔයා travel කරන්නේ අඩුම fare level එකේ නම් ඔයා සීට් නම්බර් එක select කරනකොට සීට් නම්බර් එකට මුදලක් ගෙවලා වෙන් කර ගන්න තමයි ඔවුන් හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් ලොකු අවාසියක් අපිට අවශ්‍ය කරන ආසන අංකය ඔයාට වින්ඩෝ සීට් එකද අයිල් සීට් එකක්ද එහෙම නැත්නම් ඔයා ෆැමිලි එකත් එක්ක යනකොට එක ළඟ සීට්ස් එක අවශ්‍යද මෙන්න මේ කාරණාව ගොඩක් නැති වෙලා තියෙනවා අහිමි වෙලා තියෙනවා පැසෙන්ජර්ස්ලට lowest booking classes වලට lowest booking fares වලට ඉතින් ඒක ඔයාට බජට් ෆ්ලයිට් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කටාවේ සිටි හඩ් වගේ ෆුල් ෆ්ලයිට් එකක් වෙන්න පුළුවන් මේ හැම එකේම මේ ඔප්ෂන් එක දැන් ලබා දීලා නැහැ පේමන්ට් එකක් ගෙවලා තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් රියල් වලින් ගත්තොත් රියල් 150 ඉඳන් මම මතක විදියට සීට්ස් නම්බර්ස් ගන්න පුළුවන් හැබැයි ඔය ෆ්‍රන්ට් රෝස් වල සීට් නම්බර්ස් බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ ගාන වැඩි වෙනවා සමහරවිට 270ක් 340ක් ඒ වගේ මිල ගණනක් පෙන්නනවා එක සීට් නම්බර් එකකට. ඉතින් අපිට මුදලක් ගෙවලා ගන්නවට වඩා එහෙමනම් ඉතින් 6 බුකින් ෆෙයාර් එකට එක බුක් කරලා සීට් නම්බර් එක සිලෙක්ට් කරගන්න එක ලේසි. අපි ආයෙ ගෙවලා මේ දේවල් කරගන්නවට වඩා ඉතින් ගොඩක් වෙලාවට ඉතින් පැසෙන්ජර්ස්ලා කරන්නේ අඩුවම තියෙන ටිකට් එක අරගෙන online check-in එක කරලා සීට් නම්බර් එක දාගෙන යනවා. හැබැයි online check-in වලත් ඔයාට දැන් මේ කටායවෙස් වගේ ගුවන් සමාගම්, ඉතිහාඩ් වගේ ගුවන් සමාගම් ඔටෝමැටිකලි තමයි සීට් නම්බර් එක සිලෙක්ට් වෙලා එන්නේ. ඔයාට අවශ්‍ය කරන ආසන අංකය වෙන් කරගන්න හැකියාවක් නැහැ. ඉතින් ෆැමිලි එකක් විදියට යනවා නම් එකම බුකින් රෙෆරන්ස් එක ඉන්නවා නම් ඔයාට ගොඩාක් වෙලාවට එක ළඟ සීට් නම්බර්ස් හම්බ වෙනවා. හැබැයි ඔයාගේ බුකින් එක සමහරලාට රෙෆරන්ස් නම්බර්ස් දෙකක හෝ ඊට වැඩි ගානක වෙන්න පුළුවන්. එහෙම වුණොත් සමහරලාට එක ළඟ ආසනාංක ඔන්ලයින් check-in එකේදීත් අරගන්න හැකියාවක් නැති වෙනවා. එහෙම වුණොත් ඔයාට එයාපෝට් එකට ගිහිල්ලා තමයි try කරන්න වෙන්නේ together seat එකක් එක ළඟ ඉඳගෙන යන්න seat numbers ටික වෙන් කරගන්න හැකියාවක් ලැබෙන්නේ. හැබැයි ඒක 50-50 chance එකක් තියෙන්නේ ඔයාට එයාපෝට් එකට ගියාට පස්සේ. ඉතින් මෙන්න මේ වෙනස්කම තමයි ප්‍රධානම් වශයෙන් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි කතා කරන්න ඕන ඔයාට සීට් නම්බර්ස් දැන් ඔය paid option එක නැති කරගන්න තවත් එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයා member කෙනෙක් නම් සාමාන්‍යයෙන් ගුවන් සමාගම් වල frequent flyer memberships තියෙනවා. Qatar Airways ගත්තොත් privilege club, Emirates ගත්තොත් skywards
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගත්තොත් Fly Smiles මෙන්න මේ වගේ හැම ගුවන් සමාගමකම memberships ගන්න පුළුවන් ඔයාට හැම ගුවන් සමාගමකම ඔයාට travel කරන ගුවන් සමාගමක ඔයාට membership එකක් ගන්න පුළුවන් online එකේ register වෙලා. ඉතින් frequent flyer programs ගත්තොත් ඒ එක එක ගුවන් සමාගම් වල තියෙන programs වෙනස්. අර මම කිව්වා වගේ ඒ programs වලටත් එක එක level තියෙනවා. ඒ කියන්නේ මට්ටම් තියෙනවා. ඔයාට lowest category එකේම register වෙලා ඒක ඔයා travel කරන වාරයක් පාසා ඔයාට points add වෙනවා. ඒ points add වෙනකොට ඒගොල්ලෝගේ schemes වලට ඔයා reach කරොත් ඔයාව ඊගාව levels වලට upgrade වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම හොඳ level එකක ඉන්නවා නම් හොඳ tier upgrade එකක ඉන්නවා නම් ඔයාට ලැබෙන facilities වැඩි. ඉතින් ඔය වගේ හොඳ category එකක ඉන්නවා නම් ඔයාට seat number එකක් front row එකක් වුණත් ඔයාට free of cost ගන්න පුළුවන්. ඊට අමතරව ඊට වඩා benefits තියෙන වෙලාවල් තියෙනවා. සමහර ගුවන් සමාගම් වල excess baggages දෙනවා. කිලෝ 5-10 ඔයාට free හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ගුවන් සමාගම් එක්ක වැඩ කරනකොට ඔයා travel කරනකොට මේ වගේ දේවල් ඉතින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා නිතරම travel කරන flight ගුවන් සමාගමක් airline එකක් තියෙනවා නම් මේ airline එකේ frequent flyer එකට join වෙනවා, member කෙනෙක් වෙන්න. ඒක free of cost ඔයාට online එකේ register වෙන්න පුළුවන්. ඉතින් online check-in ගැන තමයි මම විශේෂයෙන්ම කතා කරේ, ආසනාංක ගැන. ඉතින් මෙන්න මේ කාරණාව මතක තියාගන්න. එහෙමනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු. සුබ දවසක්.